කඩවර දෙවියන්ගේ උප්පත්ති කතාව. අනුරාධපුරයේ පැත්තක ගමක ඊටාම ඈත අතීතයේ ජීවත් වුණ එක්තරා මිනිසෙක්. මේ මිනිසයා ඇඟේ පතේ හයිය හත්තිය තියෙන හොඳ ඇඟපත තියෙන නියම මිනිසෙක්. ඉතින් මෙයා ගොවිතැන් කරන කාලෙට ගොවිතැන් කරනවා. කුඹුරු කොටන්න, නියර බඳින්න, ඇලවල් කපන්න වගේ වැඩවලට මෙයා හරිම දක්ෂ කෙනෙක්. ඉතින් මේ නිසා මෙයාගේ කුඹුර වල වීනම් අඩුවක් වුණේ නැහැ. ගොවිතැන් කරන කාලෙට ගොවිතැන් කරාට ඊට පස්සේ මෙයා වැඩි හරියක් කරන් නිදාගන්නේ. ඒත් නිකම්ම නෙවෙයි. කන පැලෙන රා බීලා තමයි නිදාගන්නේ. ඒ වගේම හොඳට බඩකට පිරෙන කන්නත් මෙයාට පුළුවන්. දවසක් මෙයාගේ බිරිඳ මෙයාට ගෙදර වැඩ රාජකාරී වගේක් කරන්න කියලා එයාගේ වැඩකට එළියට යනවා. ඒත් ඉතින් මේ මිනිස්සයා කිව්ව වැඩ කරන්නේ නැහැ. ඔයලා තිබ්බ කෑම බීම බඩකට පිරෙන්න කාලා රා බීලා ගොරව නිදා ගන්නවා. මෙහෙම නිදාගෙන ඉන්නකොට බිරිඳ එනවා ගෙදර. එනකොට දකින්නවා තමන් කරන්න කිව්ව දේවල් මොකවත් කරන්නේ නැතුව මිනිස්සයා කාලා බීලා හොඳට නිදි. මේකට මේ බිරිඳට හොඳටම කේන්ති යනවා. ඒ නිසා කරන්නේ වෙල තිබ්බ බත් මුට්ටිය අරගෙන. ඇවිත් මේ මිනිස්සයාට හොඳටම බැනලා බත් මුට්ටිය ඔළුවේ ගහපෙක. බිරිඳ මෙහෙම කරාට පස්සේ මිනිස්සයා හොඳටම කලකිරෙනවා. මොකද කාලා බීලා නිදාගන්නේ කන්න බොන්න ඕන දේවල් හම්බ කරලා තියලා. ඒත් සනසිල්ලේ ඉන්නේ නැති නිසා මේ මිනිස්සයා බිරිඳට කියන්නෙම නැතුව ගෙදරින් යන්න යනවා. මේ විදිහට යන්න ගියාට මෙයාට යන්න කියලා තැනක් තිබුණේ. ඉතින් එයා ජීවත් වෙන්න කල්පනා කරේ වනාන්තරේ. වනාන්තරේ ඉන්නකොට මෙයා කෑවි බිව්ව ගස්වල කොළ, ගෙඩි වගේ දේවල්. කැලේ ඉන්න සත්තුත් එක්ක මෙයා හරිම සමගියෙන් ජීවත් වුණා. සමහර විට ඒ අය මෙල්ල කරගන්න විදිය මෙයා දැනගෙන ඇති. එහෙම නැත්නම් සතුරන් තේරුම් ගන්න ඇති. මේ මිනිස්යාගෙන් Tamanට කරදරයක් නැහැ කියලා. ඒ නිසා සත්තුයි මේ මිනිස්යායි කැලේ කිසිම කරදරයක් නැතුව ජීවත් වුණා. දවසක් රජතුමාගේ සේනාව මේ මිනිස්සයා හිටපු කැලේ දඩමේ ආවා. මෝගෝන් වගේ සත්තු මතට මරාගෙන යන්න තමයි ආවේ. සමහර විට රජතුමාගේ රාජභෝජනයට වෙන්නේ නැති. එහෙම නැත්නම් සෙල්ලමට දඩේමට වෙන්නේ නැති. ඉතින් මෙහෙම දඩේම ආවට පස්සේ මේ අයට මොකෙක්වත් අල්ලගන්න ලැබුණේ නැහැ. මොකද මේ කලින් කිව්ව අර ගෙදරින් පැනලා ආව මිනිස්සයා රාජපුරුෂයන් අලාගෙන එයාට පොළු මුගුරු වලින් ගහලා එලවන නිසා. දැන් ඉතින් අහන්න එපා රාජපුරුෂෝ ගාව දුනු ඊතල කුඩු තියනවද? මේ එක නගාව ඒව නැහැනේ කියලා. එක කඩුවක් විතර තියාගෙන මිනිස්සු 999ක් මරන්න අඟුලිමාලට පුළුවන් උනේ කොසල් රජතුමාගේ රාජපුරුෂයන් එක්ක පවා තනියම සටන් කරමින්. ඒ නිසා මෙයාටත් ඒ වගේ හැකියාවක් තියෙන්නේ නැති මොකක් කරේ. මොකද මම කලින් කිව්වනේ මෙයා හොඳට කනබොන කෙනෙක් කියලා. අනික කැලේ හිටපු සත්තුන්ගෙන් පවා මෙයාට උදව් ලැබෙන්නේ නැති සටන් කරන්න. ඉතින් අන්තිමට රාජපුරුෂයන් හිස් අතින් මායිත් මාලිගාවට ගියා. මෙහෙම දවස් කීපයක් හිස් අතින් ගියාට පස්සේ දැන් රජතුමාටත් මස් නැහැ. ඉතින් අන්තිමට කරේ මොකද්ද? රජතුමා පැමිණිලි කරා මෙන්න මෙහෙම යකෙක් වගේ කෙනෙක් ඇවිත් අපිට කරදර කරලා සත්තුන්ව බේර ගන්නවා. ඒ නිසා අපිට දඩයම් කරන්න විදියක් නැහැ කියලා. පස්සේ රජතුමා විශේෂ සේනාවක් සූදානම් කරවලා ඒ අයට පිටත් වෙන්න කියලා කොහොම හරි මේ කෙනාව අල්ලගෙන ඉන්න කියලා. පස්සේ ඒ සේනාව ගිහින් මේ කෙනාව අල්ල ගන්නවා. ඒ ආවට ඉතින් වැඩක් නැහැ. මොකද මේ මිනිස්සයා කතා කරන්නේ නැහැ. ඔය බලාගත් අත බලාගෙන ඉන්න. ඉතින් රජතුමා එක එක උපයවල් වලදලා බැලුවා මේ මිනිස්සයා කතා කරවන්නේ. ඒත් කතා කරේ නැහැ. පස්සේ නගරේ පුරා අඬබෙර ගහමින් සූදානම් කෙරුවා මේ කෙනාව කතා කරවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට වටිනා තෑගි දෙනවා කියලා. මේ කතාව ආරංචි වෙනවා අර කෙනාගේ බිරිඳට. ඊට පස්සේ මේ බිරිඳ මාලිගාවට ඇවිල්ලා කියනවා මේ ඉන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා. මේ මිනිස්සයා ගෙදර ඉන්න කාලේ හොඳට බඩකට පිරෙන්න කාපු කෙනෙක්. දැන් මේ සද්ද නැතුව ඉන්නේ කන්න නැති නිසා. හොඳ රහට කෑම කන්න දුන්නොත් මෙයා කතා කරයි කියලා බිරිඳ රජතුමාට කියනවා. පස්සේ රජතුමා ඒ වෙනුවෙන් කටයුතු කරා. ටික දවසක් හොඳට කාපු මේ මිනිස්සයා අන්තිමට කතා කරා. පස්සේ රජතුමා වෙච්ච දේවල් හිටියේ කොහෙද කෑවේ බියමු කොහොමද වගේ දේවල් හැම විස්තරයක්ම අහලා දැනගෙන පස්සේ ඇහුවා මේ යන්නේ නියං කාලය වෙච්චි. එකේ කැලේ ඇතුලේ ඉන්නකොට කොහොමද වතුර හොයාගත්තේ කියලා. පස්සේ මේ මිනිස්සයා කියනවා කැලේ මැද තියෙනවා දිය බුබුලකින් පෝෂණය වෙන වතුර නොසිඳෙන කඩවල. ඒ කියන්නේ වතුර පිරතින පොකුණක් වගේ තැන. මෙතනින් වතුර පාරක් ගලාගෙන යනවා. අන්න එතනින් තමයි වතුර හොයාගන්නේ කියලා. පස්සේ රජතුමා එතන කලාව හදවලා තියෙනවා. මීට අසමාන වෙනත් කතාවකුත් මම අහලා තියෙනවා. ඒ තමයි මේ මිනිස්සයා කතා කරන්නේ නැතුව ඉන්න නිසා අන්තිමට රජතුමා මේ මිනිස්සයාට මරණ දඬුවම දෙන්න කියලා නියමනය කරනවා. ඒ වෙලාවේ මේ මිනිස්සයා කතා කරා. පස්සේ එයා කිව්වා මම හිටපු
කැලේ ඇතුලේ කවදාවත් නොතියන දිය උබලක් තියෙනවා. එතනට වතුර බොන්න හැමදාම සුදු ඇතෙක් එනවා. මට අබේ දාණය දෙනවා නම් මම ඒ ඇතාව රජතුමාට අල්ලලා දෙන්නම් කියලා. පස්සේ රජතුමා කැලේ තියෙන මේ තැන බලන්න යනවා. සුදු ඇතාවත් අල්ල ගන්නවා. පස්සේ මේ තැන වට කරලා බැමි බන්දවල කලාවැව කියන විශාල වැව හදවනවා. මේ වැවේ වැඩ කරවන්නෙත් මේ මිනිස්සයාම තමයි. ඉතින් මේ මිනිස්සයාට අන්තිමට ඇමතිකමක් ලැබෙනවා. කලාවැවේ සොරව බිසව කොටුවල ක්‍රියාකාරීත්වය මඩ ඉවත් කරවීම, රැක බලා ගැනීම වගේ හැම දෙයක්ම බලා ගන්න දුන්නේ මේ ඇමතිට. කාලයක් යනකොට මේ ඇමතිට අනෙක් ඇමතිවරු ඉරිසියා කරන්න පටන් ගන්නවා. මොකද මේ ඇමති එකපාරටම ඇමති කෙනෙක් වෙච්ච කෙනෙක්. අනිත් ඇමතිලා වගේ කිසිම සුදුසුකම් නැතිවයි. මේ ඇමති පත් උනේ. ඒ මදිවට වැව කර්මාන්තව කරවන පිරිසට අධිපති සෙනවිරත්න පදවියත් මේ ඇමතිට ලැබුණා. ඉතින් අනිත් ඇමතිලා තවත් ඉරිසියා කළා. බොහෝම කාලයක් යනකොට එක නියම් කාලයක් ආවා. මේ නිසා කලාවැවත් ඉඳිලා ගියා. හින්දුනා කියන්නේ ඉතින් වතුර නැත්තටම නැතුණා කියන එක නෙවෙයි. කුඹුරු වැඩවලටත් වතුර මදි වුණා කියන එක. මේකට ඒ කාලේ තිබ්බ හොඳම බෙහෙත් තමයි දවස් 7ක් වැසි පිරිත් සහිතව පිරිත් දේශනා කිරීම. සම්ප්‍රදායන කෝල වැසි පිරිත් දේශනා කරන්නේ වැවේ වැව් බැම්මේ සාදවන අධි පිරිත් මණ්ඩපයක. මේ පිරිත් මණ්ඩපය සාදවලා හාමුදුරුවෝ වැඩම කරලා පිරිත් දේශනා කරවලා ඒ කටයුතු සම්පූර්ණ කරන්න සියලුම වගකීම් පැරිලා තිබුණේ මේ ඇමතිතුමාට. ඉතින් ඔන්න පිරිත් දේශනා කරන සියලුම දේවල් සම්පූර්ණ කරලා හාමුදුරුවෝ පිටිසට වඩිනවා. මේ වැවේ වැව් බැම්මේ තියලා තියෙනවා විශාල මැටි කොතලයක්. වහිනකොට මේකට වතුර පිරෙන තරම අනුව වැවේ වතුර පිරෙන ප්‍රමාණයක් මැනගන්න පුළුවන්. ඉතින් මේ කොතලේ හිල් කරන්න කියලා මේ ඇමතිතුමාට ඉරිසියා කරන අනිත් ඇමතියන් කෙනෙක් හාමුදුරුවෝ කෙනෙක්ට කිව්වා. මේ හාමුදුරුවෝ වයසයි. ඒ නිසා අතේ අරගෙන ආව හැරමිටියෙන් කාටවත් පේන්නේ නැති වෙන්න අර කොතලේ අඩියට ඇනලා ඒක හිල් කරා. ඊට පස්සේ සුපුරුදු පරිදි පිරිත් දේශනාව ආරම්භ කළා. දවස් 7 පිරීගෙන එනකොට ඔන්න වහින්න පටන් ගත්තා. වහිනවා දැන් නවතින්නේම නැහැ. වැවත් ටික පිරෙන්න පටන් ගත්තා. ඇමතිතුමා සන්තෝෂෙන් බලාගෙන හිටියා කොතලේ පිරෙනකම්. ඒත් කොතලේ පිරෙන්නේ නැහැ. වැවේ වතුර වැඩි වුණාට පස්සේ ඇමතිතුමා කොතලේ පරීක්ෂා කරලා මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට තමයි ඇමතිතුමා දැනගත්තේ කොතලේ හිල් කරලා කියලා. හාමුදුරුවන්ට ඇරෙන්න වෙන කෙනෙක්ට කොතලේ තියෙන තැනට යන්න උනේත් නැති නිසා කොතලේ හිල් වෙන හාමුදුරුවන්ගේ සම්බන්ධයක් තියෙන්න ඕන කියලා ඇමතිතුමා කල්පනා කරා. මේ කල්පනාව අතරේ තමයි දැනගන්න ලැබුණේ වැවේ වතුර වැඩි වෙලා එක පැත්තක වැව් බැම්ම කඩාගෙන ගමක් යට කරගෙන මහා ජල කඳක් පල්ලම් බහින්න අරගෙන කියලා. ඇමතිතුමාට තරහක් වගේම බයක් ඇති වුණා. මොකද දැන් රජතුමාගෙන් Tamanට පරණ දඬුවම ලැබෙන නිසා. පස්සේ තමන්ගේ කඩුවෙන් අර පිරිත් කිව්ව හාමුදුරුවෝ සීලු දෙනාම මරද දාලා කලා වැවට පැනලා තමනුත් ජීවිතේ නැති කරගත්තා. මෙහෙම ජීවිතේ නැති කරගත්තට පස්සේ මෙයා යක්ෂයෙක් වෙලා ඉපදුණා. කඩවලට පැනලා ජීවිතේ නැති කරගත්ත යකා කඩවර කියලා නම් වුණා. ඔන්න ඔහොම තමයි කඩවර යකා ඉපදුණා කියලා කියන්නේ. කඩවර යකා වෙලා ඉපදුනාට පස්සේ මේ යක්ෂ රූපය විටින් විට ගමේ මිනිසුන්ට පේන්න වැවේ ඉඳලා මතුවෙන්න නැති වෙලා තියෙනවා. කලාවැව හැදෙව්වේ Taman නිසා. මෙන්න මේ නිසා කලාවැව Tamanගේ වාසස්ථානය කරගත් කඩවර යක්ෂයා අමතක කළේ නැහැ. කඩවර මිනිස්සෙක් වෙලා ඉන්න කාලෙත් හොඳට කාපු බීපු කෙනෙක්. ඒ නිසාම යක්ෂ ආත්මය ලැබුණත් මෙයාට හොඳට කන්න බොන්න නම් ඕන වුණා. ඒ නිසා මේ යක්ෂයා තැනින් තැන ඇවිද කන්න පුළුවන් දේවල් කෑවා. රාබිව්වා. හැබැයි සත්තු මරාගෙන කෑවේ නැහැ. වැඩිපුරම කෑවේ තොইল වගේ දේවල් වලදී පූජා කරන පුරුදු ද්‍රව්‍ය. කාලයක් යනකොට මෙයාට හොඳ කෑමක් ලැබෙන්න පටන් ගත්තා. මෙයා ඒ වෙනකොට හිටියේ කතරගම දෙවියන්ගේ දකුණු ආසනයේ පිහිටලා තියෙන ප්‍රදේශයේ. මේ පැත්තෙන් තමයි කතරගම දෙවියන්ට දේවාලයේ කපු මහත්වරු මුරුතැන අරගෙන යන්නේ. දෙවියන්ට තියෙන මුරුතැන අඩුම තරමේ හදන කෙනාටව රස බලන්න වරම් නැහැ. ඒත් මේ කඩවර යක්ෂයා ඒකට බය වුණේ නැහැ. කපු මහත්වරුන්ගේ ගමන බාධා කරලා කඩවර යක්ෂයා කතරගම දෙවියන් වෙනුවෙන් හදපු මුරුතැන කන්න පටන් ගත්තා. පස්සේ දවසේ කපු මහත්තයා මේ ගැන කතරගම දේවාලයේ දෙවියන් ඉදිරියේ කන්නලා උකරා. එදා රෑ කතරගම දේවාලයේ කපු මහත්තයාට කතරගම දෙවියන් දුෂ්‍යමාන වුණා. පස්සේ කතරගම දෙවියෝ ඇහුවා කවුද මේ මුරුතැන ගන්න කෙනා කියලා. පස්සේ කපු මහත්තයා කිව්වා ඔබ වහන්සේගේ දකුණු ආසනයේ කිට්ටුව ඉන්න යක්ෂයෙක් මුරුතැන කනවා කියලා. පස්සේ කතරගම දෙවියෝ යනවා දකුණු ආසනයේ පිහිටලා තිබුණ ප්‍රදේශයට. එහෙදී කතරගම දෙවියන්ට ඈත ඉඳලාම කඩවර යක්ෂයා දකින්න ලැබුණා. පස්සේ කතරගම දෙවියෝ කඩවර එක්ක කතා කරලා අන්තිමට කඩුවකුත් දීලා කිව්වා අසුරයන් එක්ක යුද්ධ කරලා ඉන්න දිනුව තමන්ගේ සේනාවට එකතු කරගන්නවා කියලා. පස්සේ කඩවර අසුරයන් එක්ක යුද්ධ කරලා ජය ගන්නවා. මේ ජයග්‍රහණය පත්තින් දේවිය දකිනවා.
පවතින දේවිය තමයි කඩවර යක්ෂයා අර්ධ දේව තත්වයට පත් කරන්නේ. පස්සේ කඩවර දේවත්වයට පත් වෙලා තමයි කඩවර දෙවියන් හමු වෙන්නේ. කතරගම දෙවියන් කඩවර දෙවියන් තමන්ගේ දකුණු ආසනයේ වැඩ ඉන්න වරන් දෙනවා. ඒ වගේම තමන්ගේ යක්ෂ සේනාවට අධිපති සෙනවිරත්න අධිකාරම් තනතුර ලබා දෙනවා. ඒ වගේම තමයි රුහුණු කතරගම මහා දේවාලයේ ඉදිරියේ පිහිටලා තිනවා කියලා කියන සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන අදෘශ්‍යමාන දිව්‍යම රන්තොරනේ දකුණු පැත්තේ මුරතේවය දිනකට වරක් කරන්නත් කඩවර දෙවියන්ට නියම කරනවා. ඔන්න ඔහොමයි කඩවර දෙවියෝ ඇති වෙන්නේ. යක්ෂයෙක් වුණත් කඩවර කියන්නේ අර්ධ දේව තත්ත්වයේ ඉන්න කෙනෙක්. ඒ නිසා කඩවර දෙවියන් හා යක්ෂයා කියන තත්ත්වය දෙකේම ඉන්නවා කියලා තමයි කියන්නේ.